නිසා මම පැහැදිලිවම කියන්නේ ඔබට මෙන්න මේ කාරණා ටික ඔබ නිවැරදිව ඔබේ ජීවිතය තුළට එකතු කරගන්න. මොකද එදා සිංහල බෞද්ධයා නෑවේ මේ රටේ මිනිස්සු නෑවේ උදෑසන. ඒක බොහොම පැහැදිලිව මතක තියාගන්න. උදේට නාන්න. උදේට නාන්න කියන්නේ 7ට කලින්. ඒතකොට ඔබ කියයි අපි ඉන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. අපි සීතල ප්‍රදේශයක ඉන්නේ. අපිට නුවරඑළියේ හිටියයි කියලා අපිට ඉර පායලා ඉරේ තියෙන රස්මය විවිධ මේ මට්ටම් වල අපි දැනුණට එහි සිදුවෙන ක්‍රියාවලිය එකයි. ශරීරයේ සිදුවෙන ක්‍රියාවලිය එකයි. ඒ නිසා එම මොහොතට මම කියන වෙලාව ඔබ නාන්න පාවිච්චි කරන්න කියන එකයි මගේ ඉල්ලීම. මොකද ඒකට වෙන විකල්ප නැති නිසා. හැමෝම උදෑසන 7ට කලින් නාන්න. 7ට කලින් නාන්න අඩුම තරම විනාඩි 20ක්. කෙටියෙන් මම පැහැදිලි කරොත් යමෙක් නාද්දි ඇඟ වෙවුලන්න ඕන. මෙන්න මෙහෙම. ගඩ 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 ගාලා වෙවුලනවා නම් අන්න අපිට හිතන්න පුළුවන් මෙන්න මෙයා හරි ශරීරයට අවශ්‍ය යම් කිසි දෙයක් මම වෙච්ච දේ මම විද්‍යාත්මකව පැහැදිලි කරන්න මේක වෙලාව නෙමෙයි. ඒ නිසා ඔබ නාන්න පටන් ගන්න අංක 1. එතකොට ඔබ හයි වෙදමාත අපිට පීනිස තියෙනවා, වෙදමාත අදුම තියෙනවා, අපිට හන්දිය අමාරු තියෙනවා, අපිට ગેස්ට්‍රික් තියෙනවා. ඔව්. ඒ සියලු ලෙඩ හොඳ වෙනවා. මම බය නැතුව කියනවා ඒ සියලු ලෙඩ හොඳ වෙනවා. ඔබ බය නැතුව උදේ නාන්න.